බෙදීම. අද මම ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන් කොහොමද ලොකු ඉලක්කම් බෙදන්නේ කියලා. බලන්නකෝ. අද මම ඔයාලට බෙදලා පෙන්නනවා 23571 තුනේ. ඔයාලා බෙදුවත් සාමාන්‍යයෙන් මේ දීර්ඝ බෙදීම නේද භාවිතා කරන්න බෙදන්නේ. අද මම ඊට වඩා ටිකක් ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. 23571 බෙදීම 3. අපි බලමු කොහොමද බෙදන්නේ කියලා. 3 මට 23571 බෙදන්න ඕන 3ෙන්. ඒ නිසා මම 3ෙන් බෙදුවා. 3ට 3 ඒවා 1යි. ඒ නිසා අපි බලමු ඒ විදිහටම මෙන්න මේ මුළු සංඛ්‍යාවම 3ෙන් බෙදලා. අපි පටන් ගමු 2. 2 3ෙන් බෙදෙන්නේ නැහැ නේද? එහෙනම් අපි බෙදමු 23. 23ට 3 ඒවා අපි දන්නවා 7ක් තියෙනවා. ඒ නිසා මම මෙතන උඩින් 7යි කියලා ලියනවා. හැබැයි 3 වරක් 7 21යි. ඒ කියන්නේ 23ට තව ඉතුරු දෙකක් තියෙනවා. අන්නේ ඉතුරු දෙක මම මේ 23ට පස්සේ ලියා ගන්නවා. එතකොට මෙතන තියෙන ඉලක්කම 5 නෙමෙයි 25 බවට පත් වෙනවා. එතකොට මට තියෙන්නේ ඊළඟට 25 නැවත වරක් 3ෙන් බෙදන්න. 25 3ෙන් බෙදුවම ඔයාලා දන්නවා පිළිතුර 8යි. හැබැයි 8 වරක් 3 24යි. ඒ කියන්නේ එකක් ඉතුරුයි. ඒ නිසා මම මේක මෙතන ලියනවා 5ට පස්සේ. එතකොට මෙතන තියෙනවා 17. 17 3ෙන් බෙදුවම අපි දන්නවා 5යි. දැන් දන්නව ඔයාලා මේක කොහොමද වෙන්නේ කියලා. 3 වරක් 5 15යි. දෙකක් ඉතුරුයි. එහෙනම් මම මේ දෙක 7ට පස්සේ ලියනවා. ඒ කියන්නේ දැන් මට බෙදන්න තියෙන්නේ 1 නෙමෙයි 21. 21 බෙදීම 3 7යි. එහෙනම් 23571 බෙදීම 3 කියන්නේ 7857යි. ඒක තමයි අපේ උත්තරේ. බෙදීම හරි ලේසියි නේද?